හෙලෝ එවරිවන්, අද අපි බලමුද රසම රස ඉක්මනට හදාගන්න පුළුවන් පැටිස් එකක් හදාගන්න විදිහ. ඒකට අපිට ඕන වෙනවා පාන් පිටි, වතුර, බිත්තර භාගයක්, බටර්, ඔයාලට මෙතන බටර් වෙනුවට මාගරින් ගන්නත් පුළුවන්, ලුණු මේස හැන්දක්. දැන් අපි ඉස්සෙල්ලාම බෝල් එකට පිටි ටිකයි අපේ ලුණු ටිකයි එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ බටර් ටිකත් මේ මිශ්‍රණයටම එකතු කරගෙන ඇඟිලි තුඩු වලින් හොඳට අනා ගන්න ඕනේ. මේ බටරුයි පිටි ලුණුයි තුනම කලවම් වෙනකම්. අපි මේ පිටි එකට බිත්තර භාගයක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකත් හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් අපේ මේ මිශ්‍රණයට අපේ වතුර ටිකත් එකතු කරගෙන හොඳට අනා ගන්න ඕනේ. මෙන්න මේ වගේ බෝලයක් වෙනකම් අතට අනා ගන්න ඇඟිලි තුඩු වලට පහසු වෙනකම්ම මේ වගේ අනා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ හදාගත්ත අපේ පැටිස් ඩෝ එක රැපින් එකකින් හොඳට කවර් කරගෙන පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ දාලා රෙස්ට් කරන්න තියන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ තිබ්බේ අපේ පැටිස් ඩෝ එක. මේ වගේ අපේ ඩෝ එක ෂීට් කරගන්න මේසෙට පිටි ටිකක් කියලා අපි රෝලින් පින් එකක් ආධාරයෙන් අපේ පැටිස් ඩෝ එක ෂීට් කරගන්න ඕනේ. කටර් එකක් අරගෙන කටර් එකක් වලන්න නැත්තම් මොකක් හරි බෝතලයක ටිකක් ලොකු සයිස් මූඩියක් තියෙනවා නම් මෙන්න මේ වගේ රවුම් කපා ගන්න ඕනේ. ඉතින් මම නම් අද ෆිලිං එක විදියට පාවිච්චි කරන්නේ එක් හරි එකක්. ඔයාලට කැමති ෆිලිං එකක් හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේ පෙන්නන විදියට අපේ එක් හරි එක හරි මැදට තියාගෙන මේ විදියට නවාගෙන ගෑරුප්පුවක් අරගෙන හොඳට මේ පැටිස් එක වටේට සීල් කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත පැටිස් ටික. ඔයාලට මේක oven එකේ බේක් කරනවා නම් සෙල්සියස් අංශක 160ක විනාඩි 20ක් 25ක් අතර බේක් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට කැමති නම් මේක තෙල් වල බැද ගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ සෙල්සියස් අංශක 160ක විනාඩි 25ක් බේක් කරගත්ත අපේ පැටිස් ටික. මේක හදන්න හරිම ලේසි. ඔයාලත් try කරලා බලන්න. ඉතින් අද වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අදට ගිහින් එන්නම්. bye bye.